ඇත්තටම මම හිතන්නේ හරි සන්තෝෂයක් දැනෙනවා. මොකද මම හිතන්නේ මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අයට මම හිතන්නේ දැන් ගොඩක් සන්තෝෂයි. පාන් කතා පොඩ්ඩක් මතක් කරේ ඔබට පොඩ්ඩක් නැවත යම් මම කියන ඒ කරුණුත් එක්ක සම්බන්ධ වෙන්න යම් මූලාශ්‍රයක් ලබා ගන්න තමයි පාන් කතාව මම කිව්වේ. අල්ලස් කොමිසම මගින් තමයි සියලුම දේශපාලඥයන්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධව හිතලා කරන්නේ. ලුණු ගෙඩියක් පෙන්නලා, පොල් ගෙඩියක් පෙන්නලා, හාල් කිලෝ එකක් පෙන්නලා දැන් සතුටුද කියලා මේක යම් විශාල ප්‍රසත්යකට ඇවිල්ලා රජයක් නිර්මාණය කිරීමේ මට්ටමට ඡන්ද දුන්නේ ඔබ. මොකද පහුගිය ආණ්ඩුවල හිටපු දේශපාලුවන්ට පාඩමක් උගන්වන්න සහ රටේ මේ දූෂණ මේ දූෂණය සහ වංචාව නවත්තන්න. මොකද ඔක්කොම මිනිස්සුන්ට ගිහිල්ලා උතන ප්‍රශ්න අහන්න බෑනේ. එතකොට යන් නියෝජිතෙක් විදියට තමයි ඔහු එතන ඉන්නේ. ජනතාව වෙනුවෙන් ඔහු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න වලින් ඔවුන්ට මගහැරලා යන්න බෑනේ. ආයිබෝන් පුබුදමු ශ්‍රී ලංකා. සියලු දෙනාටම සුබදෑසනක්. ආයිබෝන්. ගිය සතිය වගේම මම හිතන්නේ මේ සතියේත් අපි පොඩි දැනුවත් කිරීම කීපයක් සඳහා තමයි ලෑස්තිලා ආවේ. ඉතින් අද වැඩසටහන ආරම්භ කරන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. මේ ඔබ දැනගන්න කරුණු සහ මං කියන දේවල් ඔබට පානුත් නෙමෙයි මට පානුත් නෙමෙයි. හරි? ඉතින් ඒක නිසා මේ පාන් කතා පොඩ්ඩක් මතක් කරේ ඔබට පොඩ්ඩක් නැවත යම් මම කියන තේ කරුණුත් එක්ක සම්බන්ධ වෙන්න යම් මූලාශ්‍රයක් ලබා ගන්න තමයි පාන් කතාව මම මේ කිව්වේ. හරි. ඉතින් අපි බලමු දැන් ඔබ දන්නවා දැන් මේ දිනවල කතා වෙනවා වත්කම් සහ බැරකම් සම්බන්ධව. ඉතින් ඒ සම්බන්ධව අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන් තමයි පාන් කතාව එළියට ඇදිලා එන්නේ. අල්ලස් කොමිසම මගින් තමයි සියලුම දේශපාලඥයන්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධව හෙළිදරව් කරන්නේ. ඉතින් ඒ හෙළිදරව්වත් එක්ක മന്ത്രിලගේ සහ මැති ඇමතිලා ජනාධිපති ඒ සියලු දෙනාගේම වත්කම් සම්බන්ධව මේ දිනවල සාකච්ඡා වෙනවා. ඒ අතර දැන් වර්තමාන රජයේ ප්‍රධාන මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධව ඉදිරිපත් වෙච්ච වාර්තා අනුව ඒ සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍ය තුල මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොට මැති ඇමතිවරු කරන ප්‍රකාශ සම්බන්ධව අපිට එකඟ වෙන්න පුළුවන්ද? අපිට කියන්නේ ඔබට එකඟ වෙන්න පුළුවන්ද? එතකොට ඔබ අහන්න පුළුවන් මට පාන්ද කියලා. ඇත්තටම මම හිතන්නේ හරි සන්තෝෂයක් දැනෙනවා. මොකද මම හිතන්නේ මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අයට මම හිතන්නේ දැන් ගොඩක් සන්තෝෂ ඇති. මහින්ද රාජපක්ෂ කියන්නේ දැන් ඔබට සතුටුද කියලා අහන්නේ. ලුණු ගෙඩියක් පෙන්නලා, පොල් ගෙඩියක් පෙන්නලා, හාල් කිලෝ එකක් පෙන්නලා අහන්න දැන් සතුටුද කියලා අහන්නේ. අන්න ඒ වගේ තමයි අපිට අහන්න වෙන්නේ දැන්. මේ රජයට මේ ආණ්ඩුවට ඡන්ද දීලා පත් කරගත්ත අයගෙන් තමයි අහන්න තියෙන්නේ දැන් සන්තෝෂද කියලා. දැන් ඔබ මේ ආණ්ඩුව පත් කරගන්නේ දූෂණ විරෝධී ආණ්ඩුවක් විදිහටනේ. දැන් මේ රජයට අත්‍තරම 103යි ගානක ඡන්ද පදනමක් තිබුණ ආණ්ඩුවක්. එතකොට මේක යම් විශාල ප්‍රතිශතයකට ඇවිල්ලා රජයක් නිර්මාණය කිරීමේ මට්ටමට ඡන්ද දුන්නේ ඔබ. ඔබ ඡන්ද දුන්නේ පහුගිය ආණ්ඩුවලින් කරපු දූෂණ විරෝධී ක්‍රියාවලින් නවත්තලා මේ ආණ්ඩුවේ මේ පක්ෂේ JP එකේ හිටපු අයට හිටපු අයගේ මම හිතන්නේ ඒගොල්ලන්ට කිසි චෝදනාවක් තිබුණ නැති අය හිටියේ. ඒ කියන්නේ දූෂණ විරෝධී දේවල් වලට මේ අයගේ කිසිම සම්බන්ධයක් නැති හොඳ පිරිසක් හිටියා. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ ඡන්දෙ දුන්නේ. ඔයගොල්ලෝ ඡන්දෙ දීලා පත් කරගත්ත ඒක නිසා. මොකද පහුගිය ආණ්ඩුවල හිටපු දේශපාලුවන්ට පාඩමක් උගන්වන්න සහ රටේ මේ දූෂණය සහ වංචාව නවත්තන්න. ඉතින් එහෙම පත් කරපු ආණ්ඩුව සහ මැති ඇමතිවරු දැන් මේ ක්‍රියා කරන ආකාරය සම්බන්ධව ඔබට මම හිතන්නේ හොඳ වැටහීමක් ඇති. මම හිතන්නේ මම මේ කියන්න හදන දේ ඔබට තේරෙන්නේ නැති මොකද්ද කියන එක. දැන් මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රශ්න අදාළ දේශපාලඥයාට ඉදිරිපත් කරන කෙනා. මොකද ඔක්කොම මිනිස්සුන්ට ගිහිල්ලා උතන ප්‍රශ්න අහන්න බෑනේ. එතකොට යන් නියෝජිතෙක් විදියට තමයි ඔහු එතන ඉන්නේ. ජනතාව වෙනුවෙන් ඔහු ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
එතකොට ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න වලින් උන්ට මගහැරලා යන්න බෑනේ. වර්තමාන රජය බලයට එන්න කලින් ඔවුන් පීඩිත පන්තියේ ජනතාව නියෝජනය කරමින් දූෂණයට සහ වංචාවට තිත තියමින් රටේ සිරු දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි කියන එක දේශපාලන වේදිකාවල හඬගාලා කියද්දි මිනිස්සු ඒක විශ්වාස කරා. ඉතින් ඒ විශ්වාස කරලා තමයි ඔවුන් පහුගිය පාලනය කරපු ඒ පාලනයන්ට විරුද්ධව ඡන්ද දීලා මේ ආණ්ඩුවපත් කරගන්නේ. එතකොට මේ ජනතාව අහන ප්‍රශ්න වලට මේ ආණ්ඩුවෙන් උත්තර දෙන්න යුතුයි නේද? ජනතාව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ජනතාව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නැතුව පැනලා යන්න බෑනේ. ඔබට මතකයි 360 කතා කරනවා මේ හඳුන්නෙtti. දැන් ඔහුගෙන් මාධ්‍යවේදී අහුවන් පස්සේ වත්කම් සම්බන්ධව ඔහුගෙන් අහුවන් පස්සේ ඔහු මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මට මගේ වත්කම් සම්බන්ධව ඔබට පාන්ද කියලා අහනවා. දැන් මාධ්‍යවේදියාට පාන්ද කියලා අහන්නේ මොකද මාධ්‍යවේදියා නෙමෙයි මාධ්‍යවේදියා අහන්නේ ජනතාව වෙනුවෙන් තමයි අහන්නේ ප්‍රශ්නේ. එතකොට රටේ ජනතාවට තමයි කියන්නේ මගේ දේවල් සම්බන්ධව මගේ වත්කම් සම්බන්ධව අහන්න ඕගොල්ලන්ට පාන්ද? ඒ ගැන අහන්න අයිතියක් නැහැ කියලා. ඉතින් ඔන්න ඔහොම වාතාවරණයක් තමයි තියෙන්නේ. ඉතින් මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ උත්තර. ඉතින් මන් දන්නේ දැන් ඔය කතා කරන දැන් එක දෙයක් කියන්න ඕනේ. දැන් මේ ඔය දූෂණ විරෝධී පනත සම්බන්ධව මේ පනතෙන් බලය ලබා දෙන්නේ අල්ලස් කොමිසමට. පහුගිය රජයක් විසින් තමයි මේක කරන්නේ. ඔවුන් යම් හොරු වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනම කතාවක්. නමුත් ඒ පනත සම්මත කරගෙන ඒ පනතෙන් බලය ලබා දෙන්න අල්ලස් කොමිසමට මේ පහුගිය රජවල් විසින්. ඒතකොට මේක මේ මාලිමා ආණ්ඩුව ලොකුවට කියන්න උත්සාහ කරාට මෙහෙම කියලා ඒගොල්ලන්ගේ මේ මංගල්‍යයක් නෙමෙයි මේක. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන කාරණයක් තමයි දැන් මේ හඳුන්නෙත්තිගේ ප්‍රකාශ තුලින් රජය මේකේ වගකීමක් වාර ගන්න ඕනේ. මේ රජය පත් කරාට මේ රජය කරන කියන කිසිම ක්‍රියාවලියක් සම්බන්ධව ජනතාවට මේ කිසිම කාරණයක් සම්බන්ධව විමසන්න බෑ. දූෂණයට සහ වංචාවට තිත තියන්න ආපු ආණ්ඩුව. ඉතින් ජනතාව යම් දේවල් සම්බන්ධව ප්‍රශ්න කරනකොට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔහු බැඳිලා නැහැ. ඔව් කියන්නේ මම ඒවට උත්තර දෙන්න බැඳිලා නැහැ කියලා. ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ උත්තර. ජනතාව කවදාවත් බලාපොරොත්තු නැහැ උත්තරයක්. දැන් ඔය වගේ එකක් කියනකොට අපිට දැන් පහුගිය කාලේ මතකයි ඔය වගේ මහා මෝඩ කොන් උත්තර දෙනකොට ඔය මේ තිස්ස කුට්ටි එතකොට ඔය තව හිටියා කීප දෙනෙක් ඔය මර්වින් සිල්ලා වගේ ඒ වගේ අය ඒ වගේ හරි අමුතු මේ උත්තර දෙනවා. තව කෙනෙක් හිටියා මං හිතන්නේ එස්.පී. දිසානායක. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා නිකන් කොමඩි චරිත වුණා මේ යම් මේ මාධ්‍ය වැඩසටහන් වලට ඇවිල්ලා. ඉතින් මං කියන්නේ දැන් මේ ආණ්ඩුවේ අය එහෙම විහිළුවට ලක් වෙන්න ඕන අය නෙමෙයි. දැන් ආණ්ඩුව යම් ස්ථාවරයක ඉන්නෝ නම් ඒ ස්ථාවරයේ ආණ්ඩුව මේ හඳුන්නෙත්තිගේ ප්‍රකාශ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එහෙම නොගන්නවා කියලා කියන්නේ ආණ්ඩුව ඉන්නෙත් ඒ ස්ථාවරයේ. ඒ කියන්නේ ජනතාව අහන සමහර ප්‍රශ්න කිරීම වලට මේ රජය පිළිතුරු දෙන්න ලෑස්ති නැහැ. රජය Tamanට ඕන විදිහට කරගෙන යනවා. දැන් ඒ වගේ තමයි දැන් ඔය මෙහෙමයි. දැන් මිනිස්සුන්ට ඕන තරම් තමන්ගේ වත්කම් හොයා ගන්න පුළුවන්. ඒක මේ දැන් පහුගිය කාලේ පහුගිය දේශපාලන ප්‍රධාන පක්ෂ දෙකේ දැන් කොච්චර ඉන්නවද මේ ඔය ලොකු මේ වත්කම් තියාගෙන. දැන් ඔය දාපු වත්කම් දැන් ඔය පහුගිය මේ ඔය විපක්ෂයේ ඉන්න മന്ത്രിලගේ හිටපු ජනාධිපතිලගේ පුතුගේ ඒගොල්ලන්ගේ තියෙන හරි වත්කම්ද දාලා තින්නේ. ඒ කියන්නේ මෙහෙම වත්කමක් ප්‍රකාශ කරනකොට ඒක මේ කවදාවත් වැඩියෙන් දාන්නේ නැහනේ. දාන්නේ පුළුවන් තරම් අඩුවෙන්. දැන් මේකොල්ලෝ දාලා තින්නෙත් මේ ඉතින් අඩුම කරලානේ දාලා තින්නේ. බහුතරයක් හිතාගෙන හිටියේ අපි වෙනුවෙන් කතා කරන නිර්ධන ප්‍රාන්තික වෙනුවෙන් කතා කරන පෙනී සිටින උද්ඝෝෂණ වලට යන සහෝදර පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ හිටියේ කියලා. ඉතින් දැන් පෙනියන්නේ මොකද්ද? දැන් තනිකර පෙනියන්නේ ඔවුන්ගේ සුඛ විහරණය හොඳට කරලා තියෙනවා. අර මිනිස්සු අර මොකද්ද කියන්නේ උලා කාපු වගේ වැඩක් වෙලා තියෙන්නේ. ඉතින් ඔහු හොඳට ඔවුන් සුඛභෝගී විදිහට උන් ජීවත් වෙලා තියෙනවා. උන්ගේ වත්කම් මේ විදිහටම තියාගෙන උන් ජීවත් වෙලා තියෙනවා. ඉතින් මේවා දිගින් දිගටම කතා කරන්න කියන්නේ මේවා මේ මොකද රටේ ජනතාවට මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ මොනවාද මේ රටේ ඇතුළේ වෙන්නේ කියන එක. තාමත් අර කන්ටේනර් සම්බන්ධව හරි
ඒ අදාළ ඇමතිවරයෙක් ඉන්නවා. ඔහු ඒ සම්බන්ධව වග කියනවා කියලා කිව්වට ඒ කන්ටේනර්ස් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නවත් කියලා මේ කියලා නැහැ. කන්ටේනර්ස් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධව ඔහු වග කියනවා කියලාත් කියලා තියෙනවා. නමුත් ඒ කන්ටේනර්ස් වල මොනවාද ආවේ? ඒවා කොහෙද තියෙන්නවත් කියලා නැහැ. ඒ ගැන තාම කිසිම කෙනෙක් හොයන්නවත් නැහැ. ඔන්න විදියට මේ දේශපාලන වටපිටාවත් උහුම ගලාගෙන යනවා. දැන් ඉතින් ඔය දවබට පේනවා අපේ නිර්ධන පාන්තික සහෝදරයෝ ඔවුන් ජීවත් වෙච්ච විදිය. ඉතින් මම හිතන්නේ ඔබට හිතන්න යමක් තියෙනවා. මේ ඇත්තටම මේ නිර්ධන පාන්තිකයෝ වෙනුවෙන් පෙනී සිටපු සහෝදරයෝ ඇත්තටම නිර්ධන පාන්තිකයෝද කියන එක ඔබට ඉතින් දෙපාරක් හිතන්න වෙනවා. මොකද ඔබගේ ඔබ කළා තියෙන ඔවුන් ආරක්ෂා කරන එක ඔවුන් ජීවත් කරපු එක. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. දැන් වසන්ත සමරසිංහගෙන් හදි එයා මොකද්ද එයා මාධ්‍යට කරුණු මේ ඉදිරිපත් කිරීමක් කරා. අපි ඔය මොනවාක්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අතීතේ ඉඳලා අපි පරණ ව්‍යාපාරික පවුලක්. ඉතින් අපි හම්බ කරගත්ත දේවල් තියෙනවා. අර බිල්ඩින් එක මෙහෙමයි බිල්ඩින් කිව්වා කතාවක්. ඉතින් කතාව ඇත්ත හෝ බොරු ඒක කිව්වනේ යම් කතාවක් සිද්ධියක් ගලපලා කිව්වා. ඉතින් මම කියන්නේ අන්න එහෙම දැන් මේ කවුද සුනිල් හඳුන්නෙත්තිටත් කියන්න තිබ්බා මොකක් හරි කතාවක් මෙහෙමයි ඒක උපයාගත්ත විදිය කොහොමද මට මේ වයිෆ්ගෙන් හම්බෙච්ච එකක් හරි දෙමව්පියන්ගෙන් හම්බෙච්ච එකක් හරි මොකක් හරි කියලා ওই වත්කම් ටික කියන්න තිබ්බනේ කතාව නේද ඒක ඇත්ත හෝ බොරු විදියට පිළිගන්න එක වෙනම කතාවක්. නමුත් මේ කෙලින්ම දැන් මම ප්‍රශ්නයක් ජනතාව අහනවා මේ හඳුන්නෙත්ති සහෝදරයා දැන් අපි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ මේ මොකද්ද මේ කතාව මේ වත්කම් සම්බන්ධව ඔබතුමා මොකද කියන්නේ මේ සහෝදරයා කියලා අහුවන් පස්සේ ඇයි මගේ වත්කම් සම්බන්ධව හොයන්න ඔබට පාන්ද කියලා අහනවද? එහෙම අහන්න පුළුවන්ද? දැන් අපි තමයි ජනතාව තමයි ඔබ පත් කරලා තියෙන්නේ. ඔබට එහෙම ජනතාවට කියන්න පුළුවන්ද? ඇයි මගේ වත්කම් සම්බන්ධයි ඔබට පාන්ද කියලා එහෙම අහන්න පුළුවන් ජනතාව වෙනේ. ඉතින් ඔන්නක තමයි දේශපාලන තත්ත්වය ලංකාවේ මොන ආණ්ඩුව ආවත් දැන් ඔබට පේනවා ඇති එක්සත් ජාතිපක්ෂයාවත් සජබයාවත් එතකොට පොහොට්ටුවාවත් දැන් අපිට අන්තිමට ඡන්ද දෙන්න තිබ්බේ මේගොල්ලන්ටත් දීලා බලමු කියලා ජනතා පෙරමුණටනේ. දැන් ඒකටත් දුන්නා. දැන් එතකොට ඔබට තේරෙනවා ඇති දැන් ලංකාවේ දේශපාලනයේ කොතනද තියෙන්නේ කියන එක. ඉතින් එහෙනම් ඒ ගැන පොඩක් හිතන්න. ඉතින් අපි ආයි හම් වෙන්නේ ලබන සතියේ සවුන්දා උදේ 7ට. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක all දාලා තියාගන්න. මොකද වැඩසටහනක් දාපු ගමන් ඔබට එන මේ අවස්ථාව තියෙනවා. පොදුම ශ්‍රී ලංකා YouTube නාලිකාව වෙනුවෙන් මම මංජුල කුමාරතුංග සියලු දෙනාටම සුබ දවසක්.